ළමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ධන ඍණ සංඛ්‍යා එකතු කරන අඩු කරන එක ගැන. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ධන සංඛ්‍යාවක් තව එක්ක ඍණ සංඛ්‍යාවට එකතු කරද්දී එන ප්‍රශ්න. ඉතින් මම මේ විදිහට උදාහරණයක් ගන්නවා. ඍණ 13 ධන 10. ඉතින් මෙන්න මේකේ උත්තරේ මොකද්ද? ගොඩක් අයට මේක දැකපුවම එක්ක කියන්න බෑ. 5 වසර ළමයිට 6 වසර ළමයිට. ඉතින් මෙන්න මේක හදන්න ලේසි දෙයක් කියලා දෙන්නම් මම අද මේ වීඩියෝ කරන්නේ. ඉතින් මම කියනවා මෙන්න මේ ඍණ සංඛ්‍යා කියන අයිස් කැට කියලා. මම ගාව තියෙනවා ඍණ සංඛ්‍යා කියන්නේ මොනවද? අයිස් කැට. මෙතන අයිස් කැට කීයක් තියෙනවද? අයිස් කැට 13ක් තියෙනවා. හරි. අයිස් කැට 13ක් තියෙනවා. මෙන්න මේ ධන කියන්නේ මොනවද? ධන කියන්නේ අඟුරු කැට. හොඳට රත් වෙලා තියෙන අඟුරු කැට. ඉතින් මම මෙතන මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. දැන් මෙතන මම අඟුරු කැට්ටේ තැන ගන්නම්. අඟුරු කැට්ට මම රවුමන දෙන්නම්. මේ අඟුරු කැටයකට හරියට මේ එක අඟුරු කැටයකින් පුළුවන් අයිස් කැටයක් දී කරලා දාන්න. මෙහෙම අයිස් කැටයක් තියෙනවා. මෙහෙම අඟුරු මෙහෙම අයිස් කැටයක් තියෙනවා. මෙහෙම අඟුරු කැටයක් තියෙනවා. ඉතින් මේ අඟුරු කැටයකට අයිස් කැටයක් කඩਿੱච්ච ගම මේ දෙකම නැති වෙනවා. ඒ කියන්නේ මේ අඟුරු කැටයකට පුළුවන් අයිස් කැටේ දිය කරලා දාන්න. ඒ වගේම අයිස් කැටේ ගෑවිච්ච ගම අඟුරු කැටේ අළු වෙලාම යනවා. ඒකට පරිසර අඟුරු කැටයක් නැහැ. අන්න මේ නීතිය මතක තියාගන්න ඕනේ. මේක හදන්න. දැන් බලන්න. මොකක්ද මේ දෙක? දැන් දින අයිස් කැට 13ක් මෙතන තියෙනවා අඟුරු කැට 10ක්. මම මේ ටික දානවා මේ අයිස් කැටවල. මේ දෙක එකතු කරනවා. මොකක්ද වෙන්නේ එකතු කරාම? මේකට මේ අයිස් කැටේ යනවා. මේකට මේ අයිස් කැටේ යනවා. මේකට මේ අයිස් කැටේ යනවා. මේකට මේකට ඒ වගේ මෙන්න මේ පහටත් මේ පහ නැති වෙනවා. දැන් බලන්න මොකක්ද ඉතුරු කියලා. අපිට ඉතුරුලා දෙන්නේ මොනවද? අඟුරු කැට ටික ඔක්කොමද අළු වෙලාම ගිහිල්ලා ඉතුරුලා තියෙනවා අයිස් කැට 3ක්. ඒ කියන්නේ මොකක්ද මෙතන අයිස් කැට? අයිස් කැට කියලා කියන්නේ මොනවද? ඍණ 3ක් ඉතුරුයි. මොනවද අපිට ඉතුරුලා දෙන්නේ? අයිස් කියලා කියන්නේ මොනවද? ඍණ. ඒතර ඍණ 13 ධන 10 එකතු කරාම උත්තරේ කීයද? උත්තර ඍණ 3යි. ඉතින් මේ වගේ අපි තව ගණන් කතා කරමු. දැන් තියෙන්නේ ඍණ 13 ඍණ 10. ඒ කියන්නේ මෙතන මේකත් ඍණ මේකත් ඍණ. මොකද්ද ඍණ කියන්නේ? අයිස් කැට කියලා මම කිව්වා. ඒතකොට මෙතන කීයක් තියෙන අයිස් කැට? 13ක් තියෙනවා. එතන මෙන්න අයිස් කැට 13ක් තියෙනවා. මෙතනත් මොනවද තියෙන්න ඕනේ? මෙතනත් තියෙන්න ඕනේ ඍණ කියන්නේ අනිවාර්යෙන් අයිස් කැට. දැන් බලන්න මේ දෙක එකතු කරාම මොකක්ද වෙන්නේ කියලා. මේ අයිස් කැට් ටික මම දානවා මේ ඉස්සරහා තියෙන අයිස් කැට වලට. මොකක්ද වෙන්නේ? අයිස් කැටයකට අයිස් කැටයක් ගෑවුණා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කීයද ඔක්කොම අයිස් කැට මේ අයිස් කැට් ටික මේකට දැම්මහම ඔක්කොම එනවා 23. මොනවද 23 එන්නේ? අපිට අඟුරු දෙන්නේ. අයිස් වල දාම අඟුරු දෙන්නේ නැහැ නේ. කියන්නේ අපිට අනිවාර්යෙන් එන්න ඕනේ අයිස් කැටම. කීයද උත්තරේ? ඍණ 23යි. අයිස් කැට 23ක් තියෙනවා කියන්නේ උත්තරය ඇවිල්ලා ඍණ 23යි. ඉතින් මම තවත් උදාහරණයක් ගත්තා බලන්න. ඍණ 10 ධන 13. මොනවද ඍණ කියන්නේ? අයිස් කැට. අයිස් කැට කීයද තියෙන්නේ? අයිස් කැට තියෙනවා 10ක්. අඟුරු කැට කීයද තියෙනවද මේක? අඟුරු කැට කියන්නේ මොනවද? ධන සංඛ්‍යා. ධනාගේ තියෙන ඒවා තමයි අඟුරු කැට කියන්නේ. අඟුරු කැට කීයක් තියෙනවද මේකේ? අඟුරු කැට තියෙනවා 1 2 3 4 5 6යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. දැන් මොකද්ද කරන්නේ? මේකේ තියෙන ටික දානවා මේකට. මොකද්ද වෙන්නේ? අඟුරු කැටයක අයිස් කැටයක් දී වෙලා යනවා. අඟුරු කැටෙත් නැති වෙලා යනවා. මෙතන 1යි 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 1යි. බලන්න මොකක්ද උනේ කියලා. දැන් මොනවද ඉතුරුලා දෙන්නේ අපිට? මෙන්න මෙතන ඉතුරුලා දෙන මොනවද මේ ඉතුරුලා දෙන්නේ? 3ක් ඉතුරුලා දෙනවා. 3ම ලියා ගන්න. දැන් මොකද්ද මේ තියෙන්නේ? අතුපාඩි මොනවද දෙන්නේ? මොනවද ගෝලෙන්ද දෙන්නේ? මේ දෙන අඟුරු කැට. අපිට ඉතුරුලා දෙන්නේ අඟුරු කැට 3ක්. අඟුරු කැට කියන්නේ මොනවද? ධනද ඍණද? කලින් අයිස් කැට දුන්නා. අයිස් කැට කියන්නේ ඍණ කියලා අපි කිව්වා. ඉතුරුලා දෙන අඟුරු කියන්නේ මොනවද? ධන. උත්තරේ ධන 3යි. මෙහෙම තමයි මේක ලේසියෙන්ම හදන්නේ. අපි බලමු තවත් ඒ වගේ ගානක්.
ධන 13 ඍණ 3. තන කියන්නේ මොනවද? අඟුරු කැට. මොකද තියාගත්ත මොනවද? ගිනි අඟලා දෙන අඟුරු කැට තමයි ධන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. දැන් මට දෙනවා ඍණ 3. ඍණ 3 කියන්නේ මොනවද? අයිස් කැට. අයිස් කැට කියලා තියෙන්නේ 3. අයිස් කැට 3ක්. දැන් මොකද කරන්නේ? මේ ටික දානවා මේකට. මොකද වෙන්නේ ආම බලන්න. අයිස් කැටයකට මම කිව්වා අයිස් කැටේ දියලා යනවා අඟුරු කැටේ අළු වෙලා යනවා. 1යි මේකට එකක් යනවා මේකට එකට එකක් යනවා මේකට මේකක් යනවා. බලන්න ඉතුරුලා තියෙන්නේ මොනවද කියලා. ඉතුරුලා තියෙන මෙන්න මෙතන අඟුරු කැට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අඟුරු කැට 10ක් ඉතුරුලා තියෙනවා. ඉතින් අඟුරු කැට 10ක් කියන්නේ මොනවද? ඍණද? අඟුරු කියන්නේ ධන. උත්තරේ මොකද්ද? ඍණ 13න් ඍණ 13 ඍණ 3 කියන්නේ උත්තරය ඇවිල්ලා ධන 10යි. ඉතින් මේක සංඛ්‍යා රටාවක් සංඛ්‍යා රේඛාවෙන් හදන්න පුළුවන්. ඉතින් ඒක අමාරු වටේට තමයි මේ ක්‍රමය කියලා දුන්නේ. නැත්නම් සංඛ්‍යා රේඛාවක් ගහ සංඛ්‍යා රේඛාවෙන් හදන එක තමයි ලේසිම ක්‍රමය. ඉතින් ඒක මම තව ඉස්සරහදී තව වීඩියෝ එකකින් සංඛ්‍යා රේඛාවෙන් කොහොමද හදන්නේ කියලා වීඩියෝ කරන් එන්න. ඉතින් දැනට පහවසරේ වගේ පහවස 4 වසරේ ළමයිට ගණන් සංඛ්‍යා එකතු කරන අඩු කරන දිනකොට මෙන්න මේ ක්‍රමයෙන් ලේසියෙන් හදන්න පුළුවන්. තව එකක් මම මෙන්න මේ විදිහට හදනවා. දැන් බලන්න ඍණ 3යි. ඍණ 3 කියන්නේ මොනවද? අයිස් කැට 3යි. ධන 13ක් කියන්නේ මොකද්ද? අඟුරු කැට 13ක්. බලන්න මේ තුනෙන් මොකද්ද වෙන්නේ? අයිස් කැට ටික අඟුරු කැට වලට කලවම් වුණාට පස්සේ එකකට එකක් හරියටම කැපිලා යනවා. 3යි මෙතන 3යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කීයද? 10යි. අපිට කලින් ගියාපු උත්තරේම තමයි එන්නේ කියන්නේ. ඍණ 3 ධන ඍණ 3ට එකතු කරනවා 13. ඒ උත්තරෙත් එකයි. කලින් අපි හදුවේ 13 ඍණ 3. බලන්න මේ දෙකේම උත්තරේ මොකක්ද ආවේ? දැන් ධන තිබ්බා. ධන 13න් ඍණ 3ක් අඩු වුණාම එන්නේ 10යි. මොනවද? ධන 10යි. ඍණ 3ට ධන 13ක් එකතු කරාම එන්නේ ධන 10යි.